මම මේ කියන්න යන්නේ මම අත්විඳපු ඒ වගේම අදාහගන්න බැරි වුණු අත්දැකීමක්. ඒ කාලේ A-level කරපු රෑ එළි වෙනකම් පාඩම් කරපු උන් දන්නවා ඒ නිදිමතේ තියෙන බර. හැබැයි මගේ මේ කතාව ඒ නිදිමත නිසා පෙනුන හීනයක් නෙවෙයි. මේක කුරුණෑගල බෝයගනේ පැත්තේ පාලු DC මෝලක් පිටිපස්සේ මළගිය ප්‍රාණකාරයෝ නිහඬව ඇවිදින වලව්වක් කෙළවරේ සිද්ධ වෙච්ච අදටත් මගේ හිතේ තිගැස්මක් ඉතිරි කරපු අද්භූත සිදුවීමක්. A-level කාලේ ඉතින් වැඩ ගොඩදා ගන්න හදන එකෙක් රෑ 11-12 වෙනකන් නිදි මරණ එක සාමාන්‍ය දෙයක්නේ. හැබැයි මගේ පාඩම් වැඩ අස්සට අමුතුම අමුත්තෙක් එන්න පටන් ගත්තේ මම නොහිතපු විදිහට. ඒක නිකම්ම පෙනීමක් විතරක් නෙවෙයි. මම කන බොන දේටයි පරිසරය ඇහෙන බියුගල් සද්දෙටයි අමුතු විදිහකට ගැට ගැහුණු තම්වැලක් වගේ සිද්ධියක්. ඒ තම්වැලේ පුරුක් එකින් එක එකතු වෙද්දි තමයි මට තේරුණේ. මම මේ මුණ දෙන්නේ සාමාන්‍ය මිනිස්සෙක්ගේ ගැවසීමකට නෙවෙයි කාලයක් එක්ක මැකී නොගිය අතීතයක ඉතිරි වෙච්ච සිව නැල්ලකට කියලා. කොහොම හරි ඉතින් මාත් A-level වලට පාඩම් කරනවා. ඔය කියන කාලේ මට සාමාන්‍යයෙන් රෑ 9 මාර 10 අතර එනවා මාර නිදිමතක්. ඇස් පිහාටු වැහිලා ඇලිලා වගේ ඉන්න තරමටයි ඒ නිදිමත. හැබැයි මොනවා හරි කරලා ඒක 10 මාර වෙනකන් ඇදගත්තොත් ආයේ පාන්දර 4-5 වෙනකන් බලෙන් නිදාගන්න හැදුවත් නිින්ද යන්නේ. ඉතින් මං ඔය කියපු දවස්වලත් පාඩම් කරන්න ඕන නිසා කෑම කන්නේ 9 මාරට විතර තමයි. මොකද කන්න ගත්තම කාටද නිින්ද යන්නේ? මම මේ කියන ගෙදර තියෙන්නේ DC මෝල පිටිපස්සට වෙන්න. කුරුණෑගල බෝයගනේ අය ඉතින් දන්නව ඇති. ඒ දවස්වල අපි ඉන්න හරිය කෑලි කරලා විකුණලා ඒ පැත්තට අපි විතරයි ඒ වෙනකොට ඇවිත් හිටියේ. අනිත් ඉඩම් විකුණන්න දාලා. එහෙම කිව්වට ඒකේ මහා ලොකුවට අවුලක් නෑ. මොකද ඉස්සරහා පාරේ රෙග්ලන්ඩ් වත්ත බෝඩරේ. ඒ හරිය සාමාන්‍යයෙන් ගෙවල් ගොඩක් හැදිලා තිබුණා. ඒත් අද තරම් මේ වෙනකොට ජනාකීර්ණ වෙලා තිබ්බේ නෑ. අපිට අමතරව එදා ඉඳන් ඔය වත්තේ හිටියා. ඒ කියන්නේ රෙග්ලන්ඩ් වත්තේ කෑල්ලකුයි DC මෝල හරියයි සේරගමක අයිතිකාරයා වෙච්ච. හැබැයි ඒ වෙද්දි බංකොලොත් වෙලා ඉඩම් කඩම් විකුණලා එයාගේ මහගෙදර වෙච්ච ඒ පැත්තේ මෝලේ මිනිස්සු ලොකු මහත්තය කියලා හඳුන්වපු ඒ වගේම ගෙදරට වලව්ව කියපු අංකල් කෙනෙකුත් හිටියා. ඒක මාරම පරණ ගියක්. ඒ කාලේ හැටියට සෑහෙන පෙනුමක් තියෙන්න ඕනේ. හැබැයි දැන් නම් චරාජීර්ණ වෙලා කැඩිලා බිඳිලා ගිය ගියක් ඒක. ඉතින් ඒ ඇරෙන්න වෙන ගයක් තොරක් ඒ කාලේ පැත්තේ තිබුණේ නැහැ. පාරත් අර වලව්වෙන් ඉවරයි. අපේ ගෙදර පාස් කරගෙන ගිහින් වලව්වෙන් පාර ඉවර වෙනවා. ඔය අංකල් මම මේ කියන කාලේ වෙද්දි ඒ ගෙදරම ඒ නිදි ඇඳේදිම මැරිලා තිබුණා. අහල පහල අය අපිත් එක්ක දවසකට විතර පස්සේ තමයි මැරිලා කියලා දැනගත්තේ. ඒ කියන්නේ දවසක් විතර මිනි ඒ ගෙදර තිබිලා තියෙනවා තනියම කවුරුවත්ම නොදැන. මම ටිකක් තෝරලා බේරලා කෑම කන එක්කෙනෙක්. ඇත්තටම මස් මාළු මොනවා හරි නැත්තම් කන්නේ නෑ මං. අඩුම කරවල කෑල්ලක් හරි ඕනේ. ඉතින් අනිවාර්යයෙන්ම ගෙදර ඔය මොනවා හරි හදනවා වගේම කලින් කිව්වා වගේම මම කන්නේත් 9 පහුවෙලා. දවසක් ඉතින් ඔහම කන්න ලෑස්ති වෙලා මම බත් එකක් තරන් මගේ කාමරයට ආවා. පාඩම් කරන මේසේ උඩම තියන් තමයි මම සාමාන්‍යයෙන් කන්නේ. මොකද මගේ මේසේ දාලා තිබුණේ ජනේල ළඟ. ඕක ඇරියම කෙලින්ම පේන්න තියෙන්නේ අර මම කලින් කියපු ගෙදරට එන්න තියෙන අර වලව්වට යන පාර. ඉතින් සිසිල් සුලම් පහස විඳින ගමන් බත් කන්න අරන් තිබුණේදා. එදා මට මතක විදිහට හාල් මැස්සු තමයි තෙල් දාලා තිබුණේ. ෆිල්ම් එකකුත් ලැප් එකේ දාලා ඕකත් බල මම කනවා ඉතින්. ඉතින් නිකන් ඇහැ එහෙ මේ වෙනකොටත් පාර පේනවා. හඳත් පායලා ලස්සනයි. හොඳයි ඉතින් මමත් කනවා. මට එක වතාවක නිකම් පෙනුණ කවුරු හරි ඇවිදගෙන යනවා.
ඒ ඉස්සරහා පාර දිගේ. ඒ පාර මම හරියට ජනේලයෙන් බලද්දි ඇත්තටම මිනිස්සෙක් යනවා. හිමින් හිමින්. සමහර වෙලාවට අර අංකල් හම්බෙන්න එහෙම මිනිස්සු එනවා ওই වලව්වට. නැත්තම් කොස් පොලොස් ගෙඩියක් හොරෙන් කඩන් යන්න. දර හොයන්න එනවා. මොකද වලව්ව පැත්ත තනි කරම කැලයක්. එහෙම මිනිස්සෙක් වෙන්න ඇති කියලා මටම හිතිලා ටිකකින් මතක් වුණේ යකෝ අර අංකල් මැරිලානේ හිටියේ කියලා. ඒ පාර ආය බලද්දි මිනිහා දැන් අපේ ගේට් පාස් කරන් ගිහින්. මට මතක් වුණා ගාමන්ට් එකේ කොල්ලෝ කෙල්ලෝ සමහර වෙලාවට ඉතින් වලව්වට ඇවිත් පොඩි පොඩි මෙව්වා කරලා යනවා කියලා. උන්ගෙන් එකෙක් වෙන්න ඇති කියලා මම හිත හදාගත්තා. ඉතින් බය වෙන්න හේතුවක් නැහැ. කතාව පැහැදිලිනේ. ඉතින් මම ආයෙත් කන්න ගත්තා. කෑම එක කාලා අන්තිමට අතත් හොදගෙන එහෙමම ඇවිත් මම ආයෙ පාඩම් කරන්න කියලා ඉඳගත්තා. දැන් 10 මාරට විතර වගේ ඇති. ඉතින් පාඩම් කරන්න අරන් තව පැය භාගයක් විතර යන්න ඇති. මට ඇහුණා සද්දයක්. ගහකින් ගෙඩියක් වැටෙනවා වගේ. අර නිකන් කෙක්කක් දාලා ඇද්දම වැටෙන්නේ. අන්න එහෙම. කොස් ගෙඩියක් වගේ ලොකු දෙයක් වැටෙන සද්දයක් ඒක. මට ෂුවර්. දැන් අර කලින් ගියපු කෙනා ඒක ගියේ ඔය ගෙඩිය කඩන්න තමයි කියලා. මං පාඩුවේ පාඩම් කරගෙන ගිහින් ටිකක් දලා ජනේලෙන් එළිය බැලුවා. අර කියපු මිනිහා පාරේ ඉඳන් හරියටම මම ඉන්න තැන දිහා කෙලින්ම හිටගෙන ඉන්නවා. අපේ ගේ දිහා බලාගෙනම. මූණක් පේන්නේ නැහැ. මොකද කළුවර නිසා. මට මිනිස්සෙක් ඉන්නවා පේනවා. මම බය වුණා කියන්නේ එක පාරට ගැස්සිලා ගියපු නිසා මොකොත් කරන්න කියන්න සිහියකුත් නැතුව මමත් බලන් හිටියා. මෙන්නේ පාරේ මිනිහා ආපහු යන්න ගත්තා. දැන් මිනිහා යන්න ගියා. මට හිතාගන්න බෑ මොකද උනේ කියලා. ඒ කාලේ ඉඳලම මම හිත හයිය නිර්භීත. කොහොමත් මේ වගේ හොල්මන් යක්කු විශ්වාස කරන්න කැමති නෑ. අදටත් ඒක එහෙමයි. හැබැයි ඒ කාලේ මොකක්ද ඒ කියලා හොයලා බලන්න එළියට බයින්න තරම් හයියක් නම් තිබුණේ නෑ. ඉතින් මම එහෙම්ම හිටියා. තාරිය ටිකක් එහෙම දාලා තිබුණට ගාණක් නෑ ලොකුවට. එදා පාඩම් කරා ඇති. මම ඉතින් නිදාගන්න එක හොඳයි කියලා හිතලා එහෙමම එදා දවසේ ඉවර කරා. පහවදා වුණත් මට ඒක ගෙදරට කියන්න හිතුන්නේ නෑ. මොකද පාඩම් කරන්නේ නැතුව නිදාගන්න බොරු කියනවා කියලා බයින්න ගත්තම තව වදයක් නිසා. ඊට පස්සේ දවස් 2-3කට පස්සේ ආයමත් අර පාඩම් කරන දවසක මට අර හමුදා කැම්ප් එකේ බියුගල් සද්ද ඇහුණා. ඕකත් 10ටද කොහෙදනේ ගහන්නේ. ඉතින් මට ඒ සද්ද ඇහුණත් එක්කම මම එදා දැකපු මිනිස්සයව මතක් වුණා. මොකද එදත් වැදුන නොවේ නලාව ඔය සද්ද මට ඇහෙනවත් එක්කම තමයි අර මිනිස්සයව මට පෙනුනේ. ඉතින් මම නිකමට ජනේලෙ දිහා බැලුවා. අර මිනිස්සයා එදත් ඒ විදිහටම බලාගෙන ඉඳලා විනාඩි 5කට විතර පස්සේ යන්න ගියා. මට දැන් නම් හරි වගේ. ඇයි දැන් දවස් 2ක්නේ. එදත් පාඩම් කිරෙල්ල ඉවරයි. මම නිදි. දැන් මට මේ කතන්දරේ සැරින් සැරේට වෙනවා. මම හැමදාම පාඩම් නොකරන නිසා එක දිගට නොවුනට මම පාඩම් කරන දවස්වලට බියුගල් සද්ද එක්කම ඔය මිනිස්සේ එනවා බලන් ඉන්නවා යනවා. හැබැයි මම රැට මුකුත් කාලා නැති දවසට බියුගල් සද්ද ඇහෙනවා. හැබැයි එදාට ඒ මිනිස්සයා නෑ. ඒ වුණාට එදාට රැට බල්ලු උඩ වරනවමට ඇහෙනවා. හැබැයි මම රැට කන දවසට බල්ලු උඩ වරන්නේ නෑ. මිනිස්සයා ඉන්නවා. ඕක මම විභාගෙට ලියනකම්ම කීප සැරයක්ම වුණා. ඉතින් මම අන්තිමට ඒකේ ගාණක් නැති තැනට නිකන් ඌ යකෙක් නම් යකා නැති සාංකාවට වගේම ඔහේ බලන් හිටියා. කොහොම හරි මම විභාගයෙන් පස්සේ ගෙදරින් ගිහින් කොළඹ ඉඳලා දැන් අවුරුදු 8ක් විතර ඇති. ඊට පස්සේ මම දවසක් ගමේ ආවා. ඇවිත් මම ඌරුමස් කෑවා. මට ওই සිද්ධිය මේ වෙනකොට අමතකම වෙලා තිබ්බේ. මට අර තාම නිදිමත කේස් එක එහෙමමයි. පාඩම් කරන කාලේ 9 පහුවෙලා නිදාගෙන දැන් නිදිමත එන්නෙම මහ පාන්දර. එක පාරට අර බියුගල් එක වැදුනා. ඒත් ඒක ලොකු ගාණක් උනේ නෑ. එහෙම ඉද්දි
අර කොස්ගෙඩිය වැටෙන සද්දෙ මට ආපහු ඇහුණා. මට එක පාරට එක දිගට අර කලින් වෙච්ච හැම දෙයක්ම මතක් වෙන්න ගත්තා. ඒ අතර කල්පනා කර කර ඉද්දි මට එක පාරට මතක් වුණා අර මිනිහ දැන් ඇවිත් ඇති නේද කියලා. විශ්වාස කරන්න මම වහල තිබ්බ ජනේලේ අරිද්දි මිනිහෙක් යන්නේ යනවා මම දැක්කා. නිකන් අර බලාගෙන ඉඳලා යන්නේ අන්න එහෙම. හැබැයි දැන් නම් මම බය නෑ. ෆෝන් එකෙන් ෆොටෝ එකකුත් ගත්තා. එහෙම මම දුවලා දොර ඇරගෙන එළියට ආවා. පාරට ඇවිල්ලත් බැලුවා. බලු බල්ලෙක්වත් නෑ. මම මේ දේවල් අවිශ්වාස කරන පැත්තට වැඩියෙන් බර නිසාමද මන්දා මට තාමත් මේව ඇත්ත කියලා පිළිගන්න බෑ. මං හිතනවා මට ඒ කාලේ එක්සෑම් ස්ට්‍රෙස් නිසා වගේම අදත් ටිකක් ස්ට්‍රෙස් වැඩි දවසක් නිසා මේක මගේ ඔළුවෙන්ම ආපු මොකක් හරි මනෝභ්‍රාන්තියක් වෙන්න ඕනේ කියලා. හැබැයි මට අනිත් පැත්තට තවත් එක ප්‍රශ්නයක් තියෙනවා. මනෝභ්‍රාන්තියක් නම් මට බියුගල් එකේ සද්දේ ඇහෙන හැමදාමත් ඕක වෙන්න ඕනේනේ. එහෙම නැත්තම් ඇත්තටම ඔය හොල්මනක් හරි යකෙක් හරි වෙන්න ඕනේ. ඒකත් ප්‍රශ්නයක්. ඇයි ඉතින් මං දිහා බලාගෙන විතරක් ඉඳලා එයා යන්නේ? එක්ක මං පස්සෙන් එයි කියලාද? මම මේ ගත්ත ෆොටෝ එක බැලුවා. මට නම් මුකුත් පේන්නේ නැහැ. මොකද ඔය ගහලා තියෙන ෆොටෝ එකේ අඩි 5-6ක් විතර ඔය පාර තියෙන්නේ. එතන තමයි ඒ මිනිස්සයා එදා ඉඳලම ඉඳලා යන්නේ. ඒ වගේම කිසිම මිනිස්සෙක් නෙමෙයි එතන තිබුණේ. නිකන් හෙවණැල්ලක් වගේ ඒ කියන්නේ අඳුර කෙනෙක් ඉද්දි අපිට ලාවට පේන රූපයක් වගේ දෙයක් තමයි මට පෙනුනේ. හැබැයි ෆොටෝ එකේ නම් ඒ කිසිම දෙයක් සටහන් වෙලා නැහැ.